ඉතින් සුබ දවසක් කියලා පිළිගන්නවා සියලුම දෙනාව. shoppingbuddy.1 කියන වෙබ්සයිට් එකට රෙජිස්ටර් වෙන්නේ කොහොමද කියලා තමයි අද මම ඔයගලන්ට මේ වීඩියෝ එකෙන් පෙන්වන්න හදන්නේ. ඉතින් සියලුම දෙනා සාදරයෙන් පිළිගන්නවා. තමන්ගේ shop එකේ අයිතිකාරයෙක් වශයෙන් ඔයාගේ shop එකේ තියෙන බඩු, ඔයාගේ items ඔක්කොම මේ වෙබ්සයිට් එකට add කරන්න විදියයි, රෙජිස්ටර් වෙන විදියයි මම step by step කියලා දෙනවා. ඉතින් මේ වීඩියෝ දිගටම බලන්න. අපි වැඩි කතා බහ නැතුව අපි ඉක්මනින් වීඩියෝ එකට යමු. ඔයගලන්ගේ ෆෝන් එකේ තියෙන Android ෆෝන් එකෙන් හරි ලැප්ටොප් එකෙන් හරි shopping buddy 1 කියන වෙබ්සයිට් එකට ක්ලික් කර URL එකට ගිහිල්ලා ඔයගලන් එතන log වෙන්න. log වුණාට මේ වගේ dashboard එක පේන ඔයගලන්ට පේනවා ඇති. මේක තමයි වෙබ්සයිට් එකේ dashboard එක. ඉතින් මෙතන තියෙනවා ඔයගලන්ට පේනවා මෙතන login කියලා බටන් එකක් තියෙනවා. ඊට අමතරව customer login, shop owner login, courier login කියලා icons තුනක් තියෙනවා. ඉතින් shop එකක අයිතිකාරයෙක් වශයෙන් ඔයගොල්ලන් යන්න ඕනේ මෙන්න මෙතන shop owner login කියන එකට. මම ආයි මතක් කරනවා මෙතන මේ shop owner login කියන එක තමයි ඔයගොල්ලන් ක්ලික් කරන්න ඕනේ. නැතුව මෙතන මේ login කියන බටන් එක නෙමෙයි ඔයගොල්ලන් යන්න ඕනේ. ඉතින් මේක තියෙන කස්ටමර්ස්ලාට log වෙලා ඒගොල්ලන්ගේ profile එකක් create කරගෙන ඔයගොල්ලන්ගේ බඩු ගන්න profile එක හදාගන්න තමයි මෙතනින් log වෙන්නේ. ඉතින් ඔයගොල්ලන් shop එකක අයිතිකාරයෙක් වශයෙන් මෙතන මේ shop owner login කියන එකට තමයි යන්න ඕනේ. ඉතින් මෙන්න මේ icon එක ඔයගොල්ලන් ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. ඊට පස්සේ අලුතෙන්ම තමන්ට shop එක මේක log වෙලා ඔයගොල්ලන් register වුණාට පස්සේ තමයි මෙතන email එකේ password එකයි දීලා ඔයගොල්ලන් යන්න ඇතුළට log වෙන්න ඕනේ. ඉතින් මෙතන යටින් තියෙන ඔයගොල්ලන්ට පේනවා register කියලා බටන් එකක්. කොළ පාට බටන් එක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ට මේ වගේ dashboard එකක් එනවා. මෙතන ඔයාගේ නම සම්පූර්ණයෙන්ම නම සදාන් කරන්න. එතකොට ඔයාගේ email address එක මෙතන ඔයග type කරන්න. මෙතන mobile number එක වගේ වැඩ කරන mobile number එක අනිවාර්යයෙන්ම type කරන්න. password එක ඔයා කැමති password එක type කරන්න. ඔයාට මතක හිටින password එකක් අනිවාර්යයෙන්ම type කරන්න. මොකද හදිස්සියවත් ඔයගේ password එක අමතක වුණොත් එහෙම මතක තියාගන්න email address එක අනිවාර්යයෙන්ම ඒක ඉල්ලනවා ඒක recover කරන්න. ඉතින් shop owner ඔයාගේ shop එකේ නම උදාහරණ ඔයාගේ shop එකේ නම මෙතන සදාහන් කරන්න. එතකොට ඔයාගේ shop එකේ තියෙන district එක සදාහන් කරන්න මෙතන. address එක සදාහන් කරන්න. මම ඔයාලට පෙන්නන්න තමයි මම මේ ඇත්තටම මේ එකේ විදිහට තමයි මම දාගෙන යන්නේ. එතකොට shop එකේ category එක ඔයාගේ shopping grocery items තියෙනවා නම් ඒක සදාහන් කරන්න. electronic දැන් අපි දීලා තියෙන්නේ මෙන්න මේ category දෙක විතරයි. ඉතින් මේ දෙකෙන් ඒ තමන්ගේ shop එක IT එක select කරන්න. ඊට පස්සේ යට තියෙනවා tick එකක්. ඒක tick එක දාලා මෙතන register කියන බටන් එක click කරන්න. හරි. ටික වෙලාවකින් මේ වගේ dashboard එකක් එනවා. ෆෝන් එකකින් කරත් මේක මේ විදිහටම එන්නේ. ඉතින් මේම ඔයා රෙජිස්ටර් වුණාට පස්සේ අපි අපේ ආයතනයේ විසින් මේක ඔයාගේ විස්තර ටික බලලා අපි ඒක ඔයා අප්‍රූව් කරනවා. ඉතින් පැය කිහිපයකින් ඔයාට මැසේජ් එකක් එනවා. චුට්ටක් විනාඩි 10න් 15න් විතර රිෆ්‍රෙෂ් කරලා බලන්න අපි අපේ ආයතනයේ විසින් ඔයාගේ shop එක රෙජිස්ටර් කරලා තියෙන්නේ. නැත්නම් අපේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න ඔයාගේ shop එකේ නම දාලා. right ටික මොහොතකින් පස්සේ මතක් කරලා ඔයගොල්ලන් shop එකට රෙජිස්ටර් වුණාට පස්සේ ඔයගොල්ලන්ගේ WhatsApp නම්බර් එකකින් හරි ඔයගොල්ලන්ගේ SMS එකක් අපේ ආයතන වෙත අපේ දාලා තියෙන නම්බර් එකට අපිට මැසේජ් එකක් දාන්න. එතකොට අපි මෙහින් ඔයගොල්ලන්ගේ details ටික review කරලා අපි approval එක දෙන්නම්. ඉතින් ඊට පස්සේ ටික වෙලාවකින් පස්සේ අපි approval එක දුන්නාට පස්සේ ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ shop එක approve වෙනවා. ඉතින් එතකොට log වෙන්න තියෙන්නේ ඔයගොල්ලන්ගේ username password එක ක්ලික් කරලා. ඉතින් අර email address එක මතක් කරලා
තියාගන්න ඕනේ. ඒකට තමයි පාස්වර්ඩ් එක දාන්න ඕනේ. right ඔයාගේ email address එකයි password එකයි සඳහන් කරලා මෙතන login කියන බටන් එක ඔබන්න. right මේ වගේ තමයි dashboard එක එන්නේ. එතකොට මෙතන තමයි ඔයගොල්ලන්ගේ මේක තමයි ඔයාගේ shop එකේ space එක. right මේක online මේ online website එකක් ඔයාගේම නමට ඔයාගේ shop එකේ නමට website එක තමයි dashboard එක තමයි මේ තියෙන්නේ. ඉතින් මේකේ අපි items වගේක් මෙතන දීලා තියෙනවා. එතකොට අපි සමහර කඩවල සමහරක් විදිහට ඒ තමන්ගේ items මේකේ සමහරක් ඒවා තියෙන්න පුළුවන් නැති වෙන්නත් පුළුවන්. එතකොට මේකේ තියෙනට අමතරව තව add කරගන්න ඕන නම් මෙතන add new item කියලා තියෙනවා. ඉතින් item එකේ නම සඳහන් කරන අපි කියමු උදාහරණයක් විදිහට egg කියලා. right ඔයාට මේක item එක සිංහලෙන් නම සඳහන් කරන්න පුළුවන්. සිංහලෙන් type කරන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ. හොඳේ. right item එකේ brand name එක අපි කියමු මොනම දෙයක brand name එකක් තියෙන ඒක සඳහන් කරලා කිලෝ ගානින් ග්‍රෑම් ගානින් තමයි මේකේ තමන්ගේ පැක් එකක් විදිහට බොටල් එකක් විදිහට තමන්ගේ items එක සඳහන් කරලා මේ ඒ විදිහට මේකට එක එකව අලුතෙන් ඇඩ් කරගන්න පුළුවන්. එතකොට තමන්ගේ තියෙන සීලුම ඒ items වල prices ටික මෙතන ඇඩ් කරන්න. එතකොට සමහරක් අපි සමහරක් වෙන්න පුළුවන් ඔයාගේ ස්ටොක් එකේ නැති වෙන්න පුළුවන්. එතකොට ඒවට ප්‍රොඩක්ට් එක ඔයා ගේන අතරතුරේ බඩු නැති වෙන්න පුළුවන්. එතකොට මේ out of stock කියලා ඔයගොල්ලෝ සඳහන් කරන්න අමතක කරන්න එපා. right මම හිතනවා පැහැදිලි කියලා ඔයගොල්ලන්ගේ කොහොමද ප්‍රොඩක්ට් එකක් ඇඩ් කරගන්නේ කොහොමද කියලා. ඊට අමතරව අපි එකින් එක සිලෙක්ට් කරලා items දානට වඩා ඔයාලට පුළුවන් සම්පූර්ණයෙන්ම බල්ක් එකක් විදිහටම හදන්න මේ විදිහට CSV ෆයිල් එකක් හදලා ඔයගලන්ට ඒ ෆයිල් එක පිටින්ම මේක අප්ලෝඩ් කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේ CSV ෆයිල් එක හදාගන්නේ කොහොමද කියන එක ඔයගලන්ට තේරෙන්නේ නැත්නම් අපිට මෙසේජ් එකක් දාන්න අපි හදන්නම්. අපි හදලා ඔයගලන්ගේ shop එකට අපි අප්ලෝඩ් කරන්න. ඒක ප්‍රශ්නයක් නෑ. මම හිතනවා තේරුණා කියලා ඔයාගේ ප්‍රොඩක්ට්ස් ටික කොහොමද ඇඩ් කරගන්නේ කියලා. right ඒ විදිහ තමයි ඔයාගේ ප්‍රොඩක්ට් කොහොමද items ඔයාගේ ප්‍රොඩක්ට්ස් කොහොමද shop එකේ. ඉතින් මේ අවස්ථාවේදී ඔයාට දැන් shop එකක් තියෙන්නේ grocery shop එකක් නම් ඔයාගේ මේ items ටික තියෙනට වඩා තව තියෙන්න පුළුවන්. ඒවා ඔක්කොම ඇඩ් කරන විදිහ තමයි මම ඔයාලට කියලා දුන්නේ. ඉතින් ඊට අමතරව ඉලෙක්ට්‍රොනික්ස් items තියෙනවා නම් මේවා ඇත්තටම shop එකේ grocery shop එකේ තියෙන items මේ ඉලෙක්ට්‍රොනික් shop එකේ තේරුමක් නැහැ නේ. ඒතර මේ ටික අයින් කරන්න පුළුවන් ඒ අදාළ කැටගරියට ගිහිල්ලා. ඒතකොට මේ ටික මේ තමයි අපි දැන් දාලා තියෙන shop වල items ටික. ඉතිරි ඒවා ටික තමන්ගේ කැමති විදිහට විශේෂයෙන්ම වැඩිපුර ඉල්ලුමක් තියෙන ප්‍රොඩක්ට්ස් ටික මෙතනට දාගන්න අවශ්‍යතාවය තියෙන්නේ. ඉතින් ඉන්ඩිකට්ටර් නූල ඉඳලා දාන්න පුළුවන් මෙතනට ඔය ප්‍රශ්නයක් නෑ දාගන්න එක. ඉතින් මේක තමයි වගේ සම්පූර්ණ ප්‍රොෆයිල් එක. ඉතින් අපි එකින් එක බලමු මෙතනින් කොහොමද තියෙන්නේ කියලා. වගේ පේනවා මේ දකුණු පැත්තෙන් තියෙනවා ඒ shop එකේ නම තියෙනවා. ඊට පස්සේ මේ orders කියන එක අපි ඔයාට කොහොමද online order එකක් ආවම වාගේ මෙතන වැටෙනවා ඔයාට orders ටික. ඊට පස්සේ ඔයාගේ කොහොමද earning කියන tab එක. ඉතින් ඊට පස්සේ ඔයාගේ shop එකේ profile එක. මේක වැදගත් අනිවාර්යයෙන්ම. ඉතින් මේ shop status කියන එක අනිවාර්යයෙන්ම මෙතන මේ ටික් එක දාලා තියන්න. මොකද ඒක close කරලා තිබ්බොත් හිතන්නේ අපේ system එකට අපි කියන්නේ පෙන්වන්නේ ඔයා shop එකේ වහලා කියලා. ඉතින් අනිවාර්යයෙන්ම මේ ටික් එක දාලා තියන්න. එතකොට ඔයාටම shop එකේ image එකක් upload කරන්න පුළුවන්. ඔයාට කැමති image එක. ඔයාගේ shop එකේ ඉස්සරහා ඇත්තටම shop එකේ banner එකක් විදිහට මෙතන ඔයාගේ file එක JPG file එකක් මේ අප්ලෝඩ් කරන්න හැකියාවක් තියෙනවා. ඊට පස්සේ ඔයාගේ shop location එක GPS location එක මෙතන අපි select කරලා ඒක click කරලා මේක කරලා දාන්න. ඊට පස්සේ shop එක කීයටද open කරන්නේ එතකොට කීයටද close කරන්න කියන එකත් අනිවාර්යයෙන්ම සඳහන් කරන්න. සඳහන් කරලා මෙතන save කියන බටන් එක click කරන්න. right ඊට පස්සේ courier එක අපි තාම කරන් යනවා මේ items ටික කොහොමද මේ courier ටික add කරන්න කියලා. ඉතින් දැනට
ඔයගොල්ලන්ගේ shops ටික මේකට shop එකේ තියෙන බඩු ටික දාලා ඔයගොල්ලන් කොහොමද shop එක හරියට maintain කරගන්න කියන එක කරගත්තා නම් ඒක තමයි වැදගත් වෙන්නේ. ඉතින් මේ වීඩියෝ එකේ ඉතින් යම් කිසි දෙයක් තේරෙන්නේ නැත්නම් යම් කිසි දෙයක් අපහැදිලිව තියෙනවා නම් අපිට කතා කරන්න අපිට මැසේජ් එකක් දාන්න අපි කියලා දෙන්නම් කොහොමද කරන්න කියලා. ඉතින් ඕක තමයි බේසික් දේ. කොහොමද shoppingbuddy.1k1 එකකින් ඔයාගේ shop එකක් ඔයාගේ shop එක create කරගන්නේ කොහොමද කියන එක තමයි මේක මම පෙන්නුවේ. ඉතින් මම හිතනවා මම කියලා දුන්නක පැහැදිලි ඇති කියලා සියලුම දෙනාට. ඉතින් යම් කිසි දෙයක් තේරෙන්නේ නැත්නම් ඔයා නැවතත් කියනවා අපිට මැසේජ් එකක් දාන්න අපිට කමෙන්ට් එකක් දාන්න අපි නැවතත් අපි ඔයගලන්ට අලුතෙන් වීඩියෝ එකක් ඒ සම්බන්ධව ගෙනත් දෙනවා. ඉතින් බොහොම ස්තුතියි මේ වීඩියෝ එක බලුවට. Thank you very much.